හිතවත් මිත්‍රවරුනි ඔබ සියලු දෙනාට සුබ උදෑසනක්. දැන් අප සමග අත්දැකීම් ඇති අත්දැකීම් සම්භාරයක් ඇති මේසන් බාසුන්නෑ කෙනෙක් කියන්නේ ඒක කියලා නිම කරන්න බෑ. වැඩි කතාවට යන්න නැතුව දැන් එතුමාත් සමග දැන් කතා බහ කරන්න යනවා. ඔබතුමා ගෙවල් කොහෙද? මගේ ගෙවල් මුළුල්ලේ ගෙවල් අල්පිටිය තමයි ඉපදලා තියෙන්නේ. දැන් ජීවත් වෙන්නේ කොහෙද? දැන් ඉන්නේ තවාණි. තවාණි කියලා ප්‍රදේශ තමයි අරපුර දිනේ තවාණි කියලා ප්‍රදේශය තමයි මේ බාසුන්නෑ ජීවත් වෙන්නේ. මගේ මිත්‍රෙකුත් යනවා මෙතනින්. එතකොට මේ කොච්චර කාලයක් මේසන් වැඩ කරනවද? මේසන් වැඩ කරන වෙලාව අවුරුදු 50ක් වෙනවා. අවුරුදු 50ක්. එතකොට 50ක් නේ 60ක් වගේ. 60ක් වගේ. අවුරුදු 20 තමයි හැන්ද 4 ගත්තේ. අවුරුදු 20 දී හැන්ද 4 ගත්තේ. එතකොට මේ දැන් වයස කීයද? වයස 82ක් වෙනවනේ. 82ක් වෙනවා. 1972 උපන්නේ. දැන් 2026 ඔව්. නේ. සාමාන්‍ය කොච්චර ගෙවල් හදලා තියෙනවද මේ? සාමාන්‍ය ඒක හරියට කියන්නේ බලන් කරන 150ක දාලා තියෙනවා. හදලා තියෙනවා. ආකලොන් ගෙවල් 44. මං කියන්නේ 1000කට වැඩිය හදන්න ඇති. හරි. ගෙවල් 1000කට වැඩිය හදන්න ඇති. එතකොට දැන් මොකද කරන්නේ? දැන් දවස්වල මේ ගෙවල් වල වැඩ පොඩ නැවත මේ සල්ලි බාරය අඩුපාඩුයි බඩුවල් වැස්ස නිසා. ඔව්. දැන් ගෝලයන් කී දෙනෙක් විතර ඉන්නවද? ගෝලේ බලිසින් බාරලා. බලිසින් බාරලා 15ක් විතර ඉන්නවා. 15ක් විතර ඉන්නවා. පුතාලක් මේ ඔබතුමාගේ ගෝලියෝ. ඒතර ඔබතුමා තමයි කොන්ත්‍රාත් ගන්නෙ. ඔව්. කොන්ත්‍රාත් කරන්නේ. දැන් කොන්ත්‍රාත් ගන්නෙ. කොන්ත්‍රාත් කරන්නේ ළමයිට බාර දෙනවා. ඔබතුමා සාමාන්‍ය ඉංජිනේරුවරයෙක් වගේ. ඉංජිනේරු කෝස් එකම කළා සමානයි. ඔව්. ඒකේ අත්දැකීම් සම්භාරය තියෙන නිසා. අවුරුදු 65ක් කියන්නේ යන්නීමක් තියෙනවා. රජවාසල වෙනයි, කෝවිල් පන්සල් වෙනයි. ඔව්. අපට ගන්න දිගට පල්ල වෙනයි. ඔව්. පඩුරියන් ක්‍රමයක් කියලා එකක් තියෙනවානේ. ඔව්. කුකුල් පාන්ක සතු මරනකොට ඒකත් ගානක් තියෙනවා. එතකොට අපි මේ කතා කරන මාතෘකාව මේසන් කියන්නේ මාතෘකාව. එතකොට මේ අනිත් මේසන් බාස්ලාට මොකද ඔබතුමාගේ අත්දැකීම කියන්නේ? එහෙම කියන්න දෙයක් නැහැ. ඉතින් මගේ අත්දැකීම අවංකව වැඩ කරන්න ඕනේ. ඔව්. ස්තුතියි ඔබතුමා මාත් සම්බන්ධ වුණාට. ගොඩක් ස්තුතියි. ඔබතුමාට ජීසුපිටයි. Thank you. God bless you.